ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයාලට අරගෙන ආවේ මගේ ජීවිතයේ විශේෂිතම කෙනෙක්ගේ උපන්දින දවස අපි ගත කරපු විදිය. ඉතින් එහෙනම් බලන්නකෝ මං එදා දවසේ මොනවද කළේ කියලා. ඉතින් බර්ත්ඩේ එක කාගේද කියලා ඔයාලා දැනටමත් thumbnail එකෙන් දකින්න ඇති. ඉතින් මම මුලින්ම කළේ අයියා ආස කෑම වර්ග කීපයක් හදලා අපි දෙන්නට පුංචි ෆුඩ් ප්ලැටර් එකක් හදාගන්න එක. මම මගේ ෆුඩ් ප්ලැටර් එකට මුලින්ම හදාගන්න හිතුවේ පැටිස්. ඉතින් තුනී කරගත්ත පැටි ෂීට් එකකට හදාගත්ත ෆිලින් එකෙන් ටික ටික තියලා මෙන්න මේ විදියට දෙපැත්ත එකතු කරලා හොඳින් සීල් කරගෙන පැටිස් ටික හදාගත්තා. ඊට පස්සේ මම කළේ ඒ විදියට හදාගත්ත පැටිස් ටික මෙන්න මේ විදියට හොඳින් ගැඹුරු තෙලේ බැදගන්න එක. ඊළඟට මම මේ ලෑස්ති වෙන්න සෑන්ඩ්විච් හදන්න මුලින්ම මම තම්බගත්ත බිත්තර ටිකේ කටු වයින් කරලා මෙන්න මේ විදියට පොඩි කරගන්නවා. මම මේකට ගෑරුප්පුවක් පාවිච්චි කරනවා. එතකොට අපිට මේ විදියට ගොඩක් ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ විදියට හොඳින් පොඩි කරගත්ත බිත්තර එකට මම මෙතනදී ලොකු ලුණු ටිකක් අමමෙරිස් ටිකක් හීනියට කපලා එකතු කරගෙන තියෙනවා. සමහර දවස්වලට නම් මම තක්කාලි හැමත් එකතු කරනවා. හැබැයි මම අද මෙතනදී තක්කාලි නම් එකතු කරගත්තේ නැහැ. ඊට පස්සේ මම මේ හදාගත්ත මිශ්‍රණයට රස අණු ලුණු කුඩු ටිකක් අබ පේස්ට් එකෙන් ටිකක් එකතු කරගත්තා. ඒ වගේම ඒකේ රස තව වැඩි කරගන්න චීස් කෑලි දෙකකුත් මම මෙතනදී එකතු කරගන්නවා. ඒ වගේම මයෝනිස් ටිකකුත් මෙන්න මේ විදියට එකතු කරලා අන්තිමටම මම මේ මිශ්‍රණයට එකතු කරගත්තේ ගම්මිරිස් කුඩු ටිකක්. මේ ඔක්කොම එකතු කරලා අන්තිමට මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න ඕන අපි. ඊට පස්සේ සෑන්ඩ්විච් හදන්න ඕන කරන පාන් පෙති ටික අරගෙන ඒ පාන් පෙති වල දෙපැත්තේ මෙන්න මේ විදියට බටර් ටිකක් ගාලා හදාගත්ත මිශ්‍රණයෙන් ටික ටික තියලා අපි දෙන්නට ඕන කරන ප්‍රමාණයේ සෑන්ඩ්විච් ටිකක් හදාගත්තා. ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ තවත් අයියා ආසම විදිහේ කෑමක් හදන්න. බාබකියු ස්ටික් හදන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම මෙතනදී සාමාන්‍යයෙන් බාබකියු ස්ටික් හදන ක්‍රමයට නෙමෙයි මේ ස්ටික් එක හදාගන්නේ. මුලින්ම මම චිකන් ටික අරගෙන ඒ චිකන් ටිකට කහ මිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ඉඟුරු සහ සුදු ලුණු යුෂ එකතු කරලා මැරිනේට් වෙන්න තියලා ඒ චිකන් ටික අඩු තෙල් ප්‍රමාණයකින් බැද ගන්නවා. එහෙම බැඳගත්ත චිකන් වලට කොටු හැඩයට කපාගත්ත ලොකු ලුණු, බෙල් පෙපර්, චෙරි ටොමැටෝ එකතු කරලා තමයි මේ බාබකියු ස්ටික් එක හදාගන්න යන්නේ. එහෙනම් බලන්නකෝ මං හදන බාබකියු ස්ටික් වල පෙනුම කොහොමද කියලා.
ඉතින් මම මේ අන්තිමටම ලෑස්ති වෙන්නේ අයියාගේ බර්ත්ඩේ කේක් එක හදන්න. කලින් අවුරුදු වල නම් සම්පූර්ණයෙන්ම මම්මගේ අතින්මයි අයියාගේ බර්ත්ඩේ කේක් එක හදලා දුන්නේ. හැබැයි මේ පාර මට තිබුණු පුංචි වැඩ වගේක් නිසා කේක් එක හදාගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒත් කඩෙන් අත කේක් එකක් අයිසිං කරලා මට ඕන විදිහට ඩෙකරේට් කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මම මේ ඊළඟට ලෑස්ති වෙන්නේ බර්ත්ඩේ සෙටප් එක හදන්න. ඉතින් මං කාලයක ඉඳලා බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න ආසම කරපු වයිබ් එකකට තමයි මේ පාර බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න හිතුවේ. එහෙනම් බලන්නකෝ මගේ බර්ත්ඩේ සෙටප් එක හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන වැඩ ඔක්කොම ඉවර කරාට පස්සේ තියෙන ෆයිනල් බර්ත්ඩේ සෙටප් එක රොමැන්ටික් ඉන්ඩෝ පික්නික් ඩේට් අයිඩියා එකකට තමයි මම මේ බර්ත්ඩේ සෙටප් එක හැදුවේ. මේ අයිඩියා එක ලෝ බජට් එකකින් කපල් එකකට ජීවිතේ විශේෂම දවසක් සෙලිබ්‍රේට් කරන්න පුළුවන් ලස්සන අයිඩියා එකක් වෙයි කියලා මම හිතනවා. One beautiful day, a glorious morning you were born. A tiny palm clasped tightly in your hand. The world was still and golden. I was so amazed. You were so beautiful. So beautiful. I wondered so much, what are you clutching so desperately? But now I understand, in the palm of your hand you held so many precious things. Happy birthday, happy birthday. You were born with something wonderful in your hands. Try to open it. අද vlog එක මේ විදිහට තමයි ඉවර වෙන්නේ. හැමෝම වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම විශේෂ දවස් පුංචි වියදමකින් ලස්සන කරගන්න පුළුවන් කොහොමද කියලා අයිඩියා එකකුත් හම්බෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න හැමෝම බයි.